හලෝ යාළුවනේ කොහොමද? ඉතින් මම ඔයගොල්ලන්ට අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි වීඩියෝ එකක්. අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ 4GB RAM වල සෙල්ලම් ගන්න පුළුවන් සුපිරි PC games ටිකක්. ඉතින් ඇත්තටම මේවා ලෝකෙ වටේම ජනප්‍රිය games. ඉතින් ඔයගොල්ලෝ මම මේ කියන games ටික ඇහුවොත් හිතයි සමහරවිට මූඩ පිස්සුද කියලා. ඇත්තටම මේ games ගහන්න අමාරුයි ඒ තරම්. ඒ වුණාට මේවා ගහන්න පුළුවන් 4GB RAM එක. හරිද? ඉතින් පොඩි ප්‍රොසෙස් එකක් කිල්ලන්නේ ඔයගොල්ලෝගේ. හරිද? ඒකේ ඔයගොල්ලන්ට මේක ගහන්න පුළුවන් සුපිරියටම ආයි ඉතින් හයි ග්‍රැෆික් නම් බැරි වෙයි. සාමාන්‍ය මීඩියම් වගේ දාලා ප්ලේ කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ගේම්ස් ටික ඔක්කොම. හයි ගේම් තියෙන හයි ග්‍රැෆික් දාන්න පුළුවන්. මම ඒවත් ඔයගොල්ලන්ට කියන්නම් මොනවද කියලා. ඉතින් අපි යන් එහෙනම් වීඩියෝ එකට ඇතුළට. let's go. හරි. ඉතින් පළවෙනි ගේම් එක තමයි Far Cry 3. ගොඩක් අය දන්නවා Far Cry 3 ගේම් එක මේනොට ගහලත් ඇති. ඉතින් මේක අපිට තියෙන්නේ මේ අපේ ඉන්න ජේසන් කියන කැරක්ටර් එක අපිට කන්ට්‍රෝල් කරලා මේ සිටියේ මේ අයිලන්ඩ් එක පුරාවට ගිහිල්ලා සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. අපේ කට්ටිය යාළු සෙට් එකත් එක්ක ඇවිල්ලා ට්‍රිප් එකක්. ඒකෙදි අවිජාවාරම් මංකොල්ල කන කට්ටිය කෙනෙක් මංකොල්ලකාරු සෙට් එකකින් අන්නුන්ට අපි අහුවෙලා තියෙන්නේ. ඉතින් එතන ඉන්න ප්‍රධාන කට්ටියක් ඉන්නවා කියන වාස් අනිත් කෙනා තමයි හොයිඩ්. ඉතින් ඒගොල්ලොන්ගෙන් බේරලා කොහොම හරි අපේ මේ ජේසන්ට යාළුවෝ ටික හොයාගෙන මේ අයිලන්ඩ් එකේ සර්වයිව් වෙලා කොහොම හරි අයිලන්ඩ් එකෙන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ ගැන කිව්වොත් මේ ගේම් එකේ තියෙන සිස්ටම් රික්වයර්මන්ට්ස් ගැන කිව්වොත් අපෙන් ඉල්ලන්නේ ඔයගොල්ලන්ට ඉල්ලන්නේ Intel Core Duo processor එකකුයි Windows 7 8 10 වගේ තියෙනවා ඔයගොල්ලන්ට ඒක ප්ලේ කරගන්න පුළුවන්. වගේම 4GB RAM එකකුයි hard disk එකේ space එකක් තියෙන්න ඕනේ 15GB ස්පේස් එකක් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට මේ ගේම් එක සුපිරියට ප්ලේ කරගන්න. මේක නම් ඔයගොල්ලන්ට හයි දාලා ප්ලේ කරගන්න පුළුවන්. හරි ඊළඟ ගේම් එක තමයි Call of Duty Modern Warfare 2. මේක සුපිරි ගේම් එකක්. ෂූටින් ගේම් එකක්. වර්ල්ඩ් ෆේමස් ගේම් එකක්. අතන Call of Duty කියන ෆ්‍රැන්චයිස් එකේ අතර දාපු සුපිරිම ගේම් එකක් තමයි Modern Warfare 2 කියන්නේ. ඉතින් යාළුවනේ අපේ මේකේ තමයි අර Ghost කියන කැරක්ටර් එක legendary Ghost එහෙම මැරෙන්නේ ජෙනරල් ෂෙපර්ඩ් ගේ අතින්. ඉතින් මේකත් සුපිරි ගේම් එකක්. මම දන්නවා මේක මං කියන්න ඕනේ නෑ ගොඩක් අය දන්නවා මේ ගේම් එක ගැන. ඒ වුණාට ඉතින් මේකේ තියෙන මේ සිස්ටම් එක මේක ගහන්න පුළුවන් කියන එකත් පුදුමයි මාර විදියට සුපිරිම ගේම් එකක් මේක. ඉතින් අනිවාර්යෙන් මේකේ මේ සීරීස් එකේ ඉන්න ආසම කැරක්ටර් එක කවුද කියලා තටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඉතින් මේකේ සිස්ටම් එක ගැන කිව්වොත් ඔයගොල්ලන්ට ඕන වෙන්නේ ප්‍රොසෙස් එකේ Intel Core Duo ම තමයි. Windows 10 ඕනේ. අනිවාර්යයෙන් Windows 10 හෝ 11 ඕනේ. hard space එක 3.3GB තමයි ඉල්ලන්නේ. ඉතින් අර RAM එක 4GB මයි. ඉතින් ඔයගොල්ලෝ අර මේ Windows 10 තමයි මේගොල්ලෝ උඩරිම දීලා තියෙන්නේ. ඊළඟ ගේම් එක තමයි Dying Light 1. මේක zombie ගේම් එකක්. අපිට තියෙන සිටි එකේ zombies ළඟින් බේරලා අපිට කොහොම හරි survive වෙන්න තමයි මේක තියෙන්නේ. එක දේවල් craft කරලා. ඉතින් මේකේ තියෙන day night circle එකකුත්. ඉතින් අපිට මේ ගේම් එකේ විදිහට zombie ළඟින් බේරි කොහොම හරි ඉස්සරහට යන්න තමයි තියෙන්නේ මේකේ. ඉතින් මේකේ system requirements කියන කිව්වොත් මේකේ අපිට ඕන i5 4th gen 2nd gen 3rd gen ඒ වගේ අතර processor එකක් ඕනේ. ඒ වගේම තමයි 4GB RAM එකක් GTX 5060 VG කාඩ් එකක් අපිට ඕනේ මේකට. තව ඒ වගේම Windows 10 වගේ මේකත් තියෙනවා ඔයගොල්ලන්ට සෙල්ලම් කරගන්න පුළුවන්. මේකත් සුපිරියටමයි. ඉතින් මේකත් සුපිරි ගේම් එකක්. ඉතින් මේක ගැන තව විස්තර කිව්වොත් එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට මේක අර මං කියපු සිස්ටම් එකේ මීඩියම් එක හදලා. හරි ඊළඟ එක තමයි Tomb Raider 2013 ගේම් එක. ඉතින් මේක ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගේම් එකක්. අතන ගියොත් අපේ මේ ගේම් එකේ ඉන්න ලාරා ක්‍රොෆ්ට් කියන කැරක්ටර් එක අපිට කන්ට්‍රෝල් කරලා මේකේ තියෙන පසල්ස් වගේ දේවල් සම්පූර්ණ කරලා කොහොම හරි මේක ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා එක ට්‍රැප්ස් තියෙනවා. ඒ වයින් බේරලා ඒවා කියන්නේ මාරාන්තික උගුල්. ඒ වයින් බේරලා කොහොම හරි අපිට ඉස්සරහට මේක ප්ලේ කරගෙන යන්න තමයි තියෙන්නේ. මේක සුපිරිම ස්ටෝරියක් තියෙන ස්ටෝරි ලයින් එක ගැන කතාවක්. ඉතින් මේකට නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ආස වෙනවා කියලා මම දන්නවා. ඔය සර්වයිවල් සීන් එකට වැඩිම තියෙන්නේ අපිට එක ඒවා ඔය ක්‍රාෆ්ට් කරන්න තමයි ඉතින්. ක්‍රාෆ්ට් කර යන්න තියෙන්නේ Uncharted වගේ ගේම් එකක්. ඉතින් ඒ වගේ එකක් ඒ වගේ ලොකු ගේම් එකක් බැරියට ගහන්න මේක ගහන්න පුළුවන්. ඉතින් මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් ගැන කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට මේකට ඕන වෙන්නේ Core Duo processor එකක් තමයි. නැත්නම් i3 i5 ඒ ඔක්කොගෙම ඔයගොල්ලන්ට මේක සෙල්ලම් කරන්න පුළුවන්. RAM එක 4GB තියෙනවා නම් ඔයගොල්ලන්ට Windows 7 වල උනත් මේක හොඳට ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේකට නම් ඕන වෙන්නේ ඔයගොල්ලන්ට හලු GB 3.3ක වගේ ස්පේස් එකක් තමයි ඉල්ලන්නේ මේ ගේම් එකට. ඉතින් අනිවාර්යෙන් මේක සුපිරිම ගේම් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකත් ප්ලේ කරලා බලන්න කියලා මම ඉල්ලනවා. මේක ඉතින් පිස්සුවක් ආයේදී. එහෙනම් මේකත් ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න ඕන ගේම් එකක්. එහෙනම් ඔයගොල්ලෝ මේකත් සෙල්ලම් කරලා බලන්න. අපි යමු ඊළඟ ගේම් එකට මොකක්ද කියලා බලන්න. හරි ඊළඟ ගේම් එක තමයි Far Cry 4.
Far Cry 4 Ubisoft ආයතනයෙන් ගහපු තවත් සුපිරිම ගේම් එකක්. ඉතින් මේක අපිට තියෙන අපේ මේ අජේ ගාලේ එහෙමත් නැත්නම් AJ කියන කැරක්ටර් එක අපිට මේ කන්ට්‍රෝල් කරලා මේ කිරාත් කියන පළාතේ ඉන්දියාවේ ටිබෙට් වල ආශ්‍රිතව තියෙන පළාතේ අපිට කොහොම හරි මේ පේගන් මින් කියන අපේ මේන් විලන් එයාගෙන් බේරලා එයාගේ කැම්ප් වලට ගහලා කොහොම හරි අපිට මේක සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් සර්වයිව් වෙනවට මේක ලොකු දෙයක් තියෙන ඇත්තටම අපේ ප්‍රධාන ටාස්ක් එක වෙන්නේ අපේ අම්මගේ එහෙම නැත්නම් මාවගේ අවසාන කැමැත්ත ඉෂ්ට කිරීම තමයි මේ පුතෙක් වශයෙන් මෙයා මේ සිද්ධ කරන්නේ. ඒ අතර සබාල් අමීතා කියලා දෙන්නෙක් හම්බ වෙනවා මෙයාට මෙයාව බේරගන්න කැම්ප් එකේදී. ඒ දෙන්නගේ මිෂන්ස් ප්ලේ කර කර ඉතින් මෙයාගේ අවසාන අභියෝගයට තමයි යන්න හදන්නේ මෙයා. ඉතින් මේකේ තව තියෙනවා අපිට යාළුවොත් එක්ක ප්ලේ කරන්න පුළුවන් නිකන් DLCs වගේ තියෙනවා. මේ උදාහරණ මේ Yeti DLC එක වගේ එක විවිධාකාර DLCs තියෙනවා. ඉතින් අපිට මේ ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් වගේ යාළුවොත් එක්ක මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක මේක සුපිරි ගේම් එකක්. ඇත්තටම ගොත් Ubisoft ආයතනයෙන් ගහපු පිස්සුම හැදෙන සුපිරිම ග්‍රැෆික් තියෙන සුපිරිම ගේම් එකක්. ඇත්තටම මේක අපිට පොඩ්ඩක් ළඟයි. මොකද මේක ඉන්දියාව ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඉතින් මේක සුපිරිම කතාවක් තියෙන සුපිරිම ගේම් එකක්. ඔගොල්ලෝ අනිවාර්යෙන් මේක ගහලා බලන්න. මේක අපිට පළවෙනි වතාවට සත්තුන්ගක් කන්ට්‍රෝල් කරන්න දෙනවා ප්‍රයිමල් එකට කලින්. මේ කියන්නේ අපිට මේක ඇත්තුන්ව පාලනය කරන්න පුළුවන් අලි එහෙම. ඉතින් මේකත් සුපිරිම ගේම් එකක් යාළුවනේ. ඔගොල්ලොත් මේක අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. හරි ඉතින් යාළුවනේ අද ඔච්චරයි වීඩියෝ එක. ඉතින් මම අදට යනවා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට තව මොනවද මේ වගේ වීඩියෝස් ඕනි කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලෝ කියන ගේම්ස් මම අනිවාර්යෙන් ගේනවා. මම ළඟදී YouTube ගේමින් channel එකකුත් පටන් ගන්න ඉන්නේ. ඒ පැත්තට එන්න ඉතින් subscribe කරන්න, channel එක like කරන්න, share කරන්න, මට පොඩි support එකක් දෙන්න. හරි ඔච්චරයි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. තව දෙයක් අනිවාර්යෙන් මේක share කරන්න ඔයගොල්ලෝ යාළුවනේ. මොකද මට views ලැබෙන්නේ ඔයගොල්ලෝ මේක බලනකොට සහ යාළුවෝ share කරලා ඒගොල්ලෝ බලනකොට. ඉතින් පොඩි support එකක් දෙන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. ජය වේවා කොල්ලනේ.